නිරාකරණය, සමහරු පිරිසිදු කිරීම, සමහරු ඉවීම පිළීම මේ ඔක්කොම එකතු වෙලා ආයතනය දුවනවා. මොකද හිතන්නේ? කණික් කෙනෙක්ට කරන්න බැරි වැඩයක් මිනිස්සු ගොඩක් එකතු වෙලා සාමූහිකව කළ පමණින් ඒ සියලු දෙනා එකක් වෙනවා. නැවත කියනවා. මිනිස්සු එක මිනිස්සයාට කරන්න බැරි වැඩය මිනිස්සු සමූහයක් එකතු වෙලා සිද්ධ කරනවා. එහෙම සිද්ධ කළාට සමූහය එකක් වෙන්න බෑ. ඒ නිසා කොටස් ටික එකතු වෙලා ඔබ එක වැඩ කටයුතු කළාට මේ එකදු කොටසක්වත් මම නෙවෙයි නම් අලුත් වැඩක් කළ පමණින් දේවල් ටික එකතු වෙලා අලුත් වැඩක් කළ පමණින් මම නිර්මාණය වෙන්නේ නැත. විසුණුහාස උත්තර ඔබට. මේකට උත්තර හොයන්න ලේසි නෑ. මේකට පුළුවන් දාර්ශනිකව යම් තර්ක ගෙනල්ලා මම මේ කරන ප්‍රකාශනෙ ඉර කරන්න. ඒක උත්තර දෙන්න බෑ. ලේසි නෑ. අපි කියනවා මම රැකියාවට අනියුක්ත වුණා යන ප්‍රකාශනය සම්මුති වශයෙන් නැත්ත ගැඹුරින් පරමාර්ථ වශයෙන් හිතුවොත් බොරු. ඒක පරමාර්ථ සත්‍යය. තියෙන්නේ ලෝකයේහි චිත්ත චෛතසික රූප සමූහයක් පමණයි බුදුරස් දේශනා කරනවා. ඒ ධර්ම ටික එකතු වෙලා අලුත් වැඩ කරන නිසා සත්වයේ පුද්ගලයේ ආත්මයක් ඉන්නවාසේ අදහස් ආවට පවතින ධර්ම සමූහයක්. ඒ එක ධර්මයක් ආත්මයක් නොවේ, සත්වයේ නොවේ, පුද්ගලයේ නොවේ, මම නොවේ. ඔබ තමයි බුද්ධ වචනේ. ඒ එක ධර්මයක් ඉපදෙන බිඳෙන බැවින් අනිත්‍යයි, දුක් උපදවන බැවින් දුකයි, වසඟෙහි නැති බැවින් අනාත්මයි. හැබැයි මේ පරමාර්ථ සත්‍ය සමහර අවස්ථාවල බොරු වෙනවා. හැමතිස්සෙම නෙවෙයි සමහර අවස්ථාවල. ඒ බුද්ධ දේශනාවේ හැටියට දැන් අපි වෙනම මට්ටමක ඉන්නේ. පරමාර්ථ සත්‍ය. ඒ කියන්නේ තියෙනවා දේවල් ටිකක්, සිත් ගොඩක් තියෙනවා. රූප ධර්ම කියලා සියුම් අංශු ගොඩක්, සියුම් දේවල් ගොඩක්, ශක්ති ගොඩක් තියෙනවා. ගති ස්වභාව ගොඩක් තියෙනවා. ඒවල එකතුව තමයි විද්‍යාත්මක බලුත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන මේවල එකතු වෙන්නේ මේ තියෙන භෞතික විද්‍යාව බැලුවත් ධර්මයේ හැටියට අභෞතිකයකුත් තියෙනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලට අමතරව චිත්තචෛසික තියෙනවා. මේ ඔක්කොමගේම එකතුව තමයි වැඩ කරන්නේ. භෞතික විද්‍යාත්මක බලුත් පුද්ගලයෙක් නැහැ තියෙන්නේ පරමාණුක අංශු ටිකක් විතරයි. ඒ වගේ න්‍යායක් මෙතනක් තියෙන්නේ. ඒ ඇනලොජි එකමයි මෙතන තියෙන්නේ. හැබැයි අපේ භෞතිකයක් තියෙනවා සිත කියලා එකක්. බුදු දේශනා වෙනවා මේ හොඳ ක්‍රියා සිතෙන් හොඳ ක්‍රියා සිද්ධ කළොත් හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා. නරක ක්‍රියා සිද්ධ කළොත් නරක ප්‍රතිඵල හම්බ වෙනවා. මේක තමයි පරමාර්ථ සත්‍යයේ එක වාක්‍යයක්. සියලු පරමාර්ථ සත්‍යයේ වාක්‍ය ගොඩක් තියෙනවා. අර මම කියන්නේ ගමට කියාගෙන එක වාක්‍යයක් නේ. ඒක පරමාර්ථ සත්‍ය ඉදිරියේ බොරු වෙනවා. මොකද මම නැති නිසා. පරමාර්ථ සත්‍යයෙන් බොරු වෙන්නේ නැහැ. මොකද තියෙන ධර්ම ටික ගැන විස්තරයක්. පඨවියක් ඇත, ආපෝ ඇත, තේජෝ ඇත, සිතක් ඇත. මේවා ලේසියෙන් බොරු කරන්න පුළුවන් නෙවෙයි. මේ කියන ධර්ම සමූහය තියෙන තවත් එක සත්‍යාපන වාක්‍යයක් තමයි කුසල් කරොත් සැප, අකුසල් කරොත් දුක්. මේකත් සත්‍ය එකතර ප්‍රකාශනයක්. මේ ප්‍රකාශනයේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි තවත් බොහෝ ශාස්ත්‍රවරු ප්‍රකාශ කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තවත් පියවරක් එහාට ගිහිල්ලා ඔබ පින් කරොත් සුගතියෙහි උපදින බව ඇත්ත. ඔබ මිනිස්සෙක් වෙන බව ඇත්ත. ඔබට දෙවියෙක් වෙන්න පුළුවන් බව ඇත්ත. සැප වේදනා ලැබෙන බව ඇත්ත. නමුත් ගැඹුරින් විමසා සිටියොත් මේ මනුස්ස භවය දුකෙන් පිරිච්ච එකක්. මේ දිව්‍ය භවය දුකෙන් පිරිච්ච එකක්. මොකෙන්ද? ජාති ජරා ව්‍යාධි මරණ ආදී වූ දුක් වලින් මොහොතක් පාසා පෙළෙනවා. ඒ නිසා
කුසලයක් සිද්ධ කළා ලැබෙන්නේ දුකක්. අකුසලයක් සිද්ධ කළා ලැබෙන්නේ දුකක්. පරමාර්ථ සමහර වාක්‍ය තවත් සත්‍යයක් ඉදිරියේදී බොරු වෙනවා. ඒ සත්‍ය තමයි ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ ආර්ය සත්‍ය කිසිවක් ඉදිරියේදී බොරු නොවන නිසා, කිසිවිටක වෙනස් නොවන නිසා ඒ සත්‍ය ආර්ය නම් ආර්ය සත්‍ය කියලා. පරමාර්ථ සත්‍ය පවා වරදින තැනක් තියෙනවා. මනුස්ස ලෝකය අපි සාමාන්‍ය මනුස්ස ලෝකයන් සාමාන්‍ය සැපතනක් සපරපයට වඩා මනුස්ස ලෝකයේ විශේෂම සැපයක් තමයි මනස උස්සන්නතා, මනස දියුණුයි. දියුණු මනසින් දේවල් කරන්න පුළුවන්. දර්ශනයක් ඇති කරගන්න පුළුවන්. ඉලක්කයක් ඇති කරගන්න පුළුවන්. සැප දුක් උපදව ගන්නට පුළුවන්. තිරිසනුන්ට කරන්න බැරි දේවල්. තිරිසනුන්ට කරන්න බැහැ. ශිෂ්ටාචාරයක් ඇති කරගන්න පුළුවන්. මේ මනස උසස් භවයේ ප්‍රතිඵල. හැබැයි එහෙම වුණත් මේ මනුස්ස ජීවිතේ ගැඹුරින් බලාගෙන යනකොට මොහොතක් පාසා දුකෙන් පීඩිතයි. ඇයි? කෙටිම උදාහරණයක්. දිනකට කී වතාවක් බඩගින්න එනවද? අපි කියන සාමාන්‍ය 3 පාරයි කියලා. අපි ආහාර ගන්නවා. ආහාර ගන්න එක සැපක් නේ. බඩගින්න තිබුණොත් විතරයි. බඩ පිරීලා තියෙන වෙලාවේ ලෝකේ තියෙන හොඳම කෑම ගෙනාවා. අන්දරේ නම් කිරි කෑවා. නමුත් සාමාන්‍යයෙන් ලෝකේ තියෙන හොඳම කුසීන් එක ගෙනාවා. බඩ හොඳටම පිරීලා ඉන්නකොට අපරාධ ටිකක් කලින් ගේන්න තිබුණා. ඒක එන්ජොයි කරන්න බෑ. කෑම උනත් රස වෙන්නේ බඩගින්න නැමැති දුක තියෙනකොට. බඩගින්න සැපක් කියන්නේ නැහැ නේද? බඩගින්න සැපක් නෙවෙයි. හැබැයි අවුරුදු 50ම මේ කෑම දුන්නත් පහවදා උදේ වෙනකොට ආපහු කියනවා බඩගිනි. මේක මනුස්ස ලෝකේ තියෙන දුක. අපි මේ දුක වහගන්නවා කෑමෙන්, රසවත් කෑමෙන්. අපි එකෙන් ඩිස්ට්‍රැක්ට් කරගන්නවා හිත. මතක තියාගන්න. එක ඉරියව්වක පැයක් ඉන්නකොට ශරීරය රිදෙනවා යනුම මනුෂ්‍ය ශරීරයේ තියෙන දුක. මේසියක් තිබ්බා කියලා දවස් මාස 5ක් එකතර තිබ්බත් රිදෙනවද? නෑ. හැබැයි ඔබට ඉන්න පුළුවන් දෙක පහ. පැය 5ක් ඉන්න පුළුවන් දෙක ඉරියව්ව. බෑ. පැයක් ඉන්න එකත් අමාරුයි. ඒක වෙනස් වෙනවා. මේ තමයි ඒකේ තියෙන ස්වභාවික දුක් ගොඩ. ඒක බැහැලා තියෙන්නේ අපි හිතන්නේ නැහැ වැඩි. මතක තියාගන්න. හුස්ම ගැනීම පවා මනුස්ස ලෝකේ තියෙන දුක. ඔක්සිජන් ඕනේ නැත්තම් මැරෙනවා. අන්තිමට ගන්න හුස්මට කියලා පණ අදිනවා කියලා. ඔත අපි හැමතිස්සෙම ස්ට්‍රගල් එකේ ඉන්නේ. විමසුවොත් කැසිකිලි මල මුත්‍ර පහ කිරීම. ශරීරය පිරිසිදු කරන්නට වීම. කුසගින්න. ඊට අමතරව ඒ ශාරීරික වේදනා හිතේ ඇතිවන කෙලෙස් 1000 මේ සියල්ල බැලුවොත් මනුස්ස ලෝකයේ දුක ඕනතරම් පෙන්වන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න කොච්චර සැප වින්දා වයසට යනකොට මේක දිරලා දුක් ගෙන දෙනවාමයි. ඒ නිසා එක සත්‍යයක් ඇටියට පින් කරන්න සුගතියේ සැපයට යන්න. නම් බුද්ධ දේශනාවේ කියවෙනවා ඔබ පිනක් කරලා ලබන්නේ මනුස්සයෙක් ලෙස, දෙවියෙක් ලෙස, බ්‍රහ්මයෙක් ලෙස සදාතනික ආත්ම භාවයක් නොවේ. ඒ නිසා ඒ සත්‍යයට කියනවා ආර්ය සත්‍ය කියලා. මතක තියාගන්න මට කියන්න අවශ්‍ය උනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය සත්‍ය කිසිම තැනක් ඉදිරියේ බොරු වන්නේ නැහැ. ඒ ප්‍රකාශනය බොරු කරන්නට බෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ සීතනාදයක්. මේ දේශනා කරපු ආර්ය සත්‍ය දුක, සමුදය, නිරෝධය, මාර්ගය කියන
මේ ආර්ය සත්‍ය අපි අවබෝධ කටයුතුයි. ඒ අවබෝධ කිරීම තමයි බුද්ධ ශාසනයෙන් කරගන්න තියෙන්නේ. සත්‍යයක් නම් තේරුම් ගත යුතුයි. සත්‍යයක් නම් අවබෝධ කළ යුතුයි. සත්‍ය අවබෝධ කරන තාක්කල් අප ඉන්නේ මුලාවක. ඒකත් පැහැදිලි නේ. සත්‍ය යනු මම මුලින්ම කිව්ව මොකද්ද මේ දේශනාව හොඳට අවධානයෙන් අහන්න. සත්‍ය යනු යම්කිසි ප්‍රකාශනයක් තියෙන දෙයක් එක්ක සමපාත වේ නම් මේක සත්‍යයක්. ප්‍රකාශනයක් තමයි සත්‍ය අසත්‍ය වන්නේ. ප්‍රකාශනයක් සත්‍යද තත් අවිතත අනන්‍ය තත කියලා ඔබ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ යමක් දුක්ඛය දේශනා කරා නම් ඒ දුක් බව සැබවින්ම ඇත. යමක් දුකට හේතුවයි දේශනා කරා නම් ඒ හේතුව සැබවින්ම ඇත. ඒ සැබවින්ම දුකට හේතුවකි. යමක් දුක්ඛේ නිරෝධය දේශනා කරා නම් ඒ සැබවින්ම දුක්ඛ නිරෝධයයි. යමක් දුක නිරෝධ වීමේ මාර්ගයයි දේශනා කරා නම් ඒ සැබවින්ම දුක් නිරෝධ වීමේ මාර්ගයයි. ඒක බුදු ප්‍රකාශනයේ විතරක් ලව් කරන්නට බෑ. ඒ ප්‍රකාශ සත්‍යයක් වෙන්නට නම් ඒ ප්‍රකාශ කරන ලබන දෙය බාහිර ලෝකයේහි සැබවින්ම තිබිය යුතුයි. එහෙම නැත්නම් ඒ ප්‍රකාශ කරනු ලබන දෙය සැබවින්ම සිද්ධ විය යුතුයි. ඒක එක්ක සිදුවීමක් එක්ක නැත්නම් තියෙන දෙයක්. තියෙන දෙයක් වෙන්න පුළුවන්, තියෙන ගුණයක් වෙන්න පුළුවන්, සැබවින්ම ක්‍රියාත්මක වෙන දෙයක් වෙන්නට පුළුවන්. පින් කරොත් සුගතියෙහි පව් කර දුරක ක්‍රියාත්මක වෙන්න. ගලක් උඩ දැම්මොත් බිම වැටෙනවා. මේක ක්‍රියාවලියක්. එහෙම නැත්නම් නිවන ඇත, දුකක් ඇත, සිතක් ඇත, පවතින දේවල්. මතක තියාගන්න ප්‍රකාශ කරනු ලබන වාක්‍ය සැබවින්ම ලෝකයේ ක්‍රියාත්මක වෙන දෙයක් වුණත් සැබවින්ම තියෙන දෙයක් වුණත් ඒක සත්‍යයක්. ඒ නිසා සත්‍ය වන්නට නම් ප්‍රකාශනයක් අවශ්‍යයි. ඒක සැබවින්ම ලෝකේ ක්‍රියාත්මක වීම හෝ තිබීම විය යුතුයි. නැත්නම් ඒක වැලිඩ් නෑ. සත්‍ය අවබෝධ කටයුතුයි. සත්‍ය අවබෝධ කටයුතුයි. අවබෝධ කරනවා කියලා කියන්නේ මේ කියපු දෙය සැබවින්ම ඇති බව දැනගෙන මේ දෙකේ වෙනසක් නැහැ. මේ කියපු දේ හරි කියන එක තේරුම් ගත යුතුයි. සත්‍යයක් අවබෝධ කරන ක්‍රම කිහිපයක් තියෙනවා. සත්‍යයක් අවබෝධ කරන ක්‍රම කිහිපයක් තියෙනවා. සත්‍යයක් අවබෝධ කරන්නට පුළුවන් තර්කයෙන්. සත්‍යයක් අවබෝධ කරන්න පුළුවන් තර්කයෙන් අපිට ලොජික් එකකින්. උදාහරණයකට ලොජික් එකකින් අවබෝධ කරගන්න තර්කයෙන් අවබෝධ කරන්නට පුළුවන්. අපි කියනවා තිස්ස කියන කෙනා මිනිස්සෙක්. ලොජික් ඉගෙන ගත්ත අය දන්නවා මේක සරලම ලොජික් එක. තිස්ස යන මිනිස්සෙක්. සියලු මිනිස්සයෝ මියයි. තිස්ස යන මිනිස්සෙක් සියලු මිනිස්සයෝ මියයි. අවසාන ප්‍රතිඵලය තිස්ස කවදා හෝ මිය යා යුතුයිනේ. පැහැදිලිද තරකේ? තිස්ස මිනිස්සෙක් නම් සියලු මිනිස්සයෝ මියයි නම් තිස්ස මිය යා යුතුයි. ඔබ සාමාන්‍ය තරකේ කරන ලබන ප්‍රකාශනයක් මේ ක්‍රමයට තේරුම් ගන්න පුළුවන්. බණ අහනකොට ඔබට හිතෙනවා නම් මම කියලා කෙනෙක් නෑනේ හාමුදුරුවනේ ඔය කියන විදිහට. මේ කරන්නේ තර්කණයකින් ඔබට කතා කරන එක මම. බණ දේශනා කිරීම යනු තර්කයක් ඉදිරිපත් කිරීම. මතක තියාගන්න. බුදුරජාණන් කරේ ඒකයි. බුදුරජාණන් තර්කයක් ඉදිරිපත් කරේ. තර්කයක් කියලා කියන්නේ අර තර්ක විතර්ක කරනවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ලොජික් එකක්. උන්වහන්සේ කිව්වා යමක් ඉපදී බිඳේ නම් එය අනිත්‍යයි. ඉපදෙන බිඳෙන දේ සැබෑ සැපයක් විය නොයුතුයි. ඒ නිසා දුකයි. ඒ දේ වසඟේ තියෙන්නට බෑ. ඒ නිසා අනාත්මයි. තංකින් මඤ්ඤසි භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මහණෙනි මොකද හිතන්නේ රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. මොන තර්කේ නැති බලන්න. මහණෙනි යමක් අනිත්‍ය නම්